හිටපු නාවික හමුදාපති අඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය සහ කලක් LTTE සංවිධානයේ නැගෙනහිර නායකයාව සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයගමූර්ති මුරලීධරන් හෙවත් කරුණා අම්මාජන සිවුදනාට මෙලෙස සම්බාධක පැනවෙනවා. හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ත්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුමේදී දැවැන්ත කාර්යයක් ඉටු කරමින් 58 වෙනි සේනාංකයේ අනදර නිලධාරියා ලෙස ක්‍රියා කළා. පසුව යුද හමුදාපති දුරයට මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී දුරයටද පත් වූ ඔහු කොවිඩ් වසංගතය පාලනය කිරීමේ ක්‍රියාවලියේ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ අයෙක්. අඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා උතුරේ යුද්ධය නිමා කිරීමේ කාර්යභාරයේදී එවක නාවික හමුදාපතිවරයා ලෙස දැවැන්ත කාර්යභාරයක් ඉටු කළා. 2009 LTTE සංවිධානයට එරෙහිව පැවති සටනේ අවසන් අදියරේදී වගනි ආඥාපතිවරයා වශයෙන් කටයුතු කළ ජෙනරාල් ජගත් ජයසූරිය මහතා එවක හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විශ්‍රාම යාමෙන් පසු යුද හමුදාපති දුරයට පත් වුණා. LTTE සංවිධානයේ හිටපු නායකයෙකු වන විනයගමූර්ති මුරලීධරන් හෙවත් කරුණා අම්මාන් ඊට සමයේදී ඉවත් වූ අතර පසුව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරයක් දරමින් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළා. පැනවුණු නව සම්බාධක අනුව ඔවුන් සිව් දෙනාට එක්සත් රාජධානියේ සංචාරය කිරීම තහනම් වන අතර එක්සත් රාජධානිය තුළ ඔවුන්ට වත්කම් ඇතනම් ඒවාද තහනම් වනවා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වැඩි දියුණු කිරීම සඳහා එක්සත් රාජධානිය නව රජය සමග කටයුතු කරන අතර ජාතික සමගිය සඳහා ඔවුන්ගේ කැපවීම අගය කරන බව අදාළ වාර්තාව මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. මෙම සම්බාධක පැනවීම ගැන එක්ස් අවකාශයේ සටහනක් තබමින් සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් ජයවීර මහතා පවසන්නේ මෙරට කීර්තිමත් හමුදා නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව අභූත චෝදනා නගමින් සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය ගෙන ඇති පියවරට ලක්රජය මලානික ප්‍රතිචාරයක් දැක්වීම ගැන තමා දැඩි විමතියටත් අපේක්ෂා භංගත්වයට පත් වූ බවයි. එක්සත් රාජධානියේ පියවර නොසලකා හැරිය නොහැකි බවත් ඊට ශක්තිමත් ප්‍රතිචාරයක් කඩිනමින් ලබා දී ඇති බවත් දිලිප් ජයවීර මහතා තැබූ එක්ස් සටහනේ සඳහන්. තවත් පාර්ශව කිහිපයක් මේ සම්බන්ධයෙන් අද අදහස් පළ කළා. යාපනයේ ජනතාවත් මේ යුද්ධය අමතක කරලා ඔවුන් සිංහල නායකින් ඉන්න ආණ්ඩුවකට සහයෝගය පළ කරලා තියෙන වෙලාවක නැවත වතාවක් මෙවැනි කාරණයක් සිදු වෙන්නේ ඇයි කියන කාරණය අපිට ප්‍රශ්නයයි. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා මේ වෙලාවේ මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලිව දැනුම් දෙන්න ඕනේ ජාත්‍යන්තරයට. යුද්ධය ජයග්‍රහණය කිරීමට වඩා යුද්ධය අවසන් කිරීමෙන් ලංකාවේ හමුදාවන් ඒ වගේම එවකට හිටපු රජය කළේ සේවාවක්. ඒක අපි පැහැදිලිව දේශපාලනිකව ප්‍රකාශ කළ යුතුයි. ඒක කරපු රණවිරුවන්ව දංගෙඩියට ගෙනියන එක අපි පක්ෂයක් විදිහට කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. මේ තීන්දුව ගත්ත එක්සත් රාජධානියෙන් අපි ප්‍රශ්න තුනක් අහනවා. ප්‍රශ්නාංක 1 අපේ රණවිරුවන් යුද අපරාධ කරුවන් කියලා තීරණය කරන්න එක්සත් රාජධානියේ ආණ්ඩුව සිදු කළ පරීක්ෂණය කුමක්ද? ප්‍රශ්නාංක 2 අපේ රණවිරුවන් වැරදිකරුවන් බවට පත් කරන්න කලින් ඔවුන්ට තිබෙන චෝදනා ඉදිරිපත් කරලා නිදහසට කරුණු කියන්න ඔවුන්ට අවස්ථාවක් ලබා දුන්නාද? ලෝකේ බී වෙච්ච තිරස්චන ත්‍රස්තවාදී සංවිධානය වෙන කොටි සංවිධානයේ නායකයන්ට එක්සත් රාජධානියේ ക്ഷേම භූමියක් වෙද්දී ඒ ත්‍රස්තවාදයේ අවසන් කළ රණවිරුවන් අපරාධකරුවන් වන්නේ කොහොමදයි එක්සත් රාජධානියේ ලෝකෙට පැහැදිලි කරනවාද? ඒ වගේම අපි දකිනවා වර්තමාන ආණ්ඩුව ඒවට අහුන් නෑ වගේ ඉන්නවා. ඒව දැක්කේ නෑ වගේ ඉන්නවා. එහෙම නැත්නම් තමන්ගේ මැතිවරණ කාලයේ තමන් ඩයස්පෝරාව එක්ක වෙච්ච පොරොන්දු ඉෂ්ට කර ගැනීමේ උවමනාවෙන්ද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒ කෙසේ වෙතත් අද වෙන විට ආණ්ඩුවේ ස්ථාවරයේ මේ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයකට පත් කළා නැහැ. ඒ මම හිතනවා පළමු දේ ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය කියන්නේ. මේ රණවිරුව සටහන් කරේ රට වෙනුවෙන්. මිසක් තමන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. කොටි ත්‍රස්තවාදයේ ජාත්‍යන්තර ජාලය නෙට්වර්ක් එක තියෙන්නේ ලන්ඩන් නුවර එංගලන්තේ ඔවුන් ඒකට ආරක්ෂාව දෙනවා. බ්‍රිතාන්‍ය රජය මේ ගත තීරණයට සම්පූර්ණයෙන්ම ලැජ්ජා වෙන්න ඕනේ. තමන්ගේ ප්‍රතිපත්ති මේ වගේ දෙමළ ඡන්ද වලට සහ දෙමළ අයගේ මුදල් වලට පාවා දීම ගැන. ඒ ආරක්ෂක ප්‍රධානයෙන් අපේ මාතෘ භූමියේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සටන් කරපු අය. නිකම් මිනිස්සු මෙරුවේ නැහැ. මේ ඔක්කොම කුමන්ත්‍රණ. අපේ රට උඩට එන්නේ නැති කුමන්ත්‍රණ. මේවට හැම කෙනෙක්ම රට වශයෙන් විරෝධීකරණය කරන්නට ඕනේ. මේසම් රජයේ වගකීමක් තියෙනවා. මේ තුන්දරකට කරපු මේ අසාධාරණ ඉවත් කරන්න කියලා ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කරනවා. ඒකේ ප්‍රවර්ධනය වෙන්නේ මානව හිමිකම් නෙවෙයි, ප්‍රවර්ධනය වෙන්නේ ත්‍රස්තවාදී අභිලාෂයක්. ඉතින් මෙවන් තත්ත්වයක් යටතේ රාජතාන්ත්‍රික සම්බන්ධතා තමන් සතුව තිබෙනවා නම් ඒවා ඉහළින්ම යොදාගත යුතුයි කියන අවධාරණයක් මේ අවස්ථාවේදී අපි කරනවා. මොකද මෙවැනි අවස්ථාවක් සඳහා ප්‍රයෝජනයට නොගෙන රාජතාන්ත්‍රික සම්බන්ධතා
යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියලා අහනවා වගේ අහන්න තමයි අපිට තියෙන්නේ. ඉතින් මම හිතන්නේ රාජතාන්ත්‍රිකව මේක විසඳාගත යුතු කියන අවස්ථාවේ අපි ඉන්නේ. ඒකේ කාර්යභාරය තියෙන 90%ම රජයේ පක්ෂයක් විදිහට අපි මේ ස්ථාවරයට සහයෝගය දෙනවා. බෑන්ඩ් එක දාපු එක සම්බන්ධයෙන් අදහසක් දෙන්න අපිට එක්සත් රාජධානිය අපේ ඒ සම්බන්ධ මට ආරංචි වුණා. මම ඒ සම්බන්ධ බලලා තොරතුරක් දෙන්න.